පින් කිරීමෙන් නම් මේ පිරිමි ආත්මයක් ලබන්නේ. දෙව්ලොව ගිහිලා ඉපදිච්ච ඔක්කොම පින් කරපු අයනේ. දෙවංගනම් කොයින්ද? ඒතර මොකද්ද මේ ස්වභාවය? මේකෙන් දකින්න පින් පව් වලින් කරන කොටසක් තියෙනවා. පව් කළොත් සතර අපායි. පින් කළොත් සුගතිය. පව් කළොත් ගෑනු, පින් කළොත් පිරිමි කියන එක ඒක අදහසක් හදාගත්ත එකක් මිසක් යථාර්ථය නෙවෙයි. එහෙනම් මොකෙන්ද ගෑනු වෙන්නේ? කාම ලෝකේ කාම සංඛාර අතරින් තියෙනවා ස්ත්‍රී සංඛාර පුරුෂ සංඛාර කියලා දෙයක්. මෙන්න මේ ස්ත්‍රී සංඛාර නිසා ස්ත්‍රියව උපදිනවා. පුරුෂ සංඛාර නිසා පුරුෂව උපදිනවා. ඒක පින්පව් කියන පැත්තට දාලා බෑ සංඛාර කොටසේ ප්‍රභේදයක් ඒකේ. කරව පින් වල හේතුවක් තියෙනවා. දුච්චර්තියේ බල්ලෙක් වෙලා තියෙන්න පුළුවන්. ඔය හොඳ නම්බුකාර වලාවක හොඳ ඔය ලස්සන කොට්ට මෙට්ටුලා බුදියාගෙන ඉඳලා හිටන් කාලා බීලා ඉලා මැරලා යන්න පුළුවන්. ඉන්න කාලයක් ඔය සැපෙන් ඉන්නවා. ලෞකික සැපේ. ඒ මොකක් නිසාද? දුච්චර්තිය නිසා බල්ලෙක් වෙනවා. දන් දීපු මහ වාසනාවල එහෙම තැනක ඉපදිලා හිතුව පැතුව සම්පත් ලබාගෙන ඉන්නවා. ඔය පින්පව් කියන වචන දෙකේ මේ සියල්ල තෝරන්න බෑ. ඔක වෙනස තෝරා ගන්න ඕන විදියට. එහෙනම් මොනවද පුරුෂ සංකාර මොනවද ඉතිරි සංකාර? මෙන්න මේ දෙක තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතිරි පිරි මේ වචන දෙකේම තියෙන සංකාරී ලක්ෂණ. පිරි ලක්ෂණේ සහ ඉතිරි ලක්ෂණේ. යම් කිසි මිනිසෙක් වාජනයක් අරගන්න. මේ වාජනය කරන්නේ මේකට පිරෙන්න වතුර පුරව ගන්නවා. එකක් භාගයක් දා ගන්නවා. කාලක් භාගයක් අඩිය වෙහෙන්න හරි කමන්න. දැන් මේ වාජන දෙක තිබ්බහම මේකේ පිරි එක කෝකද? තව වතුර දාන්න පුළුවන් ඉතුරු වතුර දාන්න පුළුවන් ඉතිරි එක කෝකද? අන්න වෙනසක් දකින්න. පිරි සහ ඉතිරි කියන ලක්ෂණ දෙක ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ වගේ අපේ හිත කෝපයක් නා. අපේ හිත බඳුනක් නා. ඔබ හිත පිරිච්ච අය ඉන්නවා. මොනවද ඕනේ? ඇඳු මට මේ කලිසමයි කල්සේ හොදලම ඇති. ලබන අවුරුද්දට ඇද්ද ඔබට? අපෝ ඇති. මේක ඉබ්‍රහතව එකක් ගත්තා. ඒ වුණාට මට මදි. දැන් ගිය සුමානේ සාරියක් ගෙනත් දුන්නා නේද? ඒ ගිය සුමානේ මේ සුමානෙත් එකක් ඕනේ. ඉතිරියට කොච්චර දුන්නත් මදිනේ. ඔන්න ඉතිරි ලක්ෂණේ. කාන්තාව රස්සාවට ගිහිල්ලා ඇවිදilla හිටන් ආවට පස්සේ අද පඩි දවසේ නේද? කොහොම මේ දියන්ගේ පඩි හෙල්ලම් කරන්න ඒවා මාත් එක්ක. දෙයිද? හැබැයි පිරිමියා රස්සාවට ගිහිල්ලා ඉඳලා පඩි දවසේ ආපහා මේනවා. කොහොම ගන්නවා සල් ටික තියාගෙන ගහ ගන්න බිබියන්න හිතා ඉන්නේ. ඒ හරියන්නේ නැහැ මාත් එක්කලා. ඔබ මෙන්දිනවා. දුන්නේ නැත්නම් මරා ගන්නවා. කොහොම හරි ඉල්ලනවා. අන්න බලාපොරොත්තුව. ඒ මගේ ගානින් වැඩෙන්න ඕනේ. මගේ ගානින් ඕනේ හැදෙන්න. මට කියලා තියෙන්න ඕනේ. ඔන්න ඔහොම හැංගීම. ඕක තමයි කියන්නේ අර ඉතිරි ලක්ෂණේ. ඕකට කියනවා මේ සසර ගමනේදී පිරිමි සහ ඉතිරි වෙන්නේ මම කියන අදහස ඉස්ත්‍රී කරනවා. මගේ අපේ කියන අදහස පිරිමි කරනවා. දැන් පිරිමි කෙනාගේ අදහස මොකද? අපේ පවුලේ අය හොඳින් ඉන්න ඕනේ. ඒව හරියන්නේ මම හොඳින් ඉන්න. ඔයසලා මට දියන්. ඒ මගේ මාධ්‍යයෙන් තමයි අනික අය හොඳින් ඉන්න නම් ඉන්න ඕනේ. ඒ ඉස්ත්‍රී ගතිය. දැන් යම්කිසි කෙනෙකුට කාන්තාවල මට මේ කාන්තා ජීවිතේ වැඩක් නැහැ. මේක උදේ ඉඳන් රැය වෙනකන් අනුන්ට යටත් වෙලා ඉන්න තියෙන දෙයක්. මගේ කායිකත්වයේ දුර්වලයි. මට මෙහෙම අධ්‍යාපනයක් නම් ඕනේ නැහැ. මටත් ඕනේ පිරිමි අධ්‍යාපනය. පිරිගතියෙන් වැඩ කළොත් කොතන හරි පිරිමියෙක් එනවා. පිරිමියෙක් වෙන්න නම් එහෙම කටයුතු කරගන්න. හැබැයි පිරිමි වෙන්නවා ගෑනු වෙන්නවා නෙමෙයි මේ කාලේ බලන්න ඕනේ. අති දුර්ලභ ලැජ්ජ බුද්ධ ශාසනය තුලින් සසර දුකයි පිරිමියා වුණා ගෑණි වුණා දෙයියා වුණත් මිනිස්සයා වුණත් බඹයා වුණත් ඒ නිසා කෝ කියන තැනකින් මිදෙන්න ධර්මාවබෝධය ලබාගෙන ලෝකෙම අසාරයි කියලා දැනගෙන චන්දරාගයෙන් මිදලා නිදහස ලබලා මාර්ගඵල අවබෝධයෙන් පූර්ණ කරගන්න උත්සාහ කරන මේ කාලෙදී ලොකුම වාසනාව නම් ඒකයි.